අපි මේ දැන් අද ඇවිල්ලා තියෙන්නේ මේ පැල පොඩ්ඩක් අපේ අස් කරගන්න ඕන මුලින්ම. අපිට මේ දවස්වල වැස්ස නැහැ. පැල ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුකින් තමයි අපි ඉන්නේ. හැමෝම එහෙමයි මේ ටිකේ ඉන්න. වතුර තියෙන කට්ටිය නම් හදනවා. වතුර නැති මිනිස්සු ඉතින් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. පැල ලොකුයි. හදාගන්න විදිහක් නැහැ. වැස්ස නැහැ. ඉතින් එහෙම තමයි අපි වීඩියෝ එකට යන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ හේන. ඔයාලා මගේ කලින් vlog එක බලලා තියෙනවා නම් කලින් කොහොමද මේ හේන තිබ්බේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් මේ ඔක්කොම හේන එලි කරලා අපි මේ බලාගෙන ඉන්නේ වැස්සක් එනකන්. අපේ පැලක් ටිකක් ලොකු වෙලා තියෙන්නේ. හදන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ පැල. ඉතින් අපි බලමු ඉක්මනට වැස්සක් එයිද කියලා. ඉතින් අපි ගිය කන්නේ මේ වෙනකොට පැල හදලා ඉවරයි. මේ කන්නේ තමා ටිකක් පරක්කු. ඉතින් මේ බලන්නකෝ අපේ තවන් මේ මාළු මිරිස් තවන තමා මේ තියෙන්නේ. අපි මේ හේනේ දාලා තියෙන මාළු මිරිස් ඒ වගේම තක්කාලි තවන් දෙකක්. ඉතින් සරුවටම තියෙනවා තවන. ඉතින් දැන් අපිට ඕන වැස්ස තමයි. ඉතින් මං විශ්ව මාතාවගෙන් ඉල්ලනවා අපිට වගේම තව ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ පැල හදන්න. මං ඉතින් විශ්ව මාතාවගෙන් ඉල්ලනවා ඉක්මනටම අපිට මේ පැල ටික හදාගන්න වැස්සක් ලබා දෙන්න කියලා. මේ තියෙන්නේ යාළුවනේ තක්කාලි තවාන අපේ. මේ වගේ තවන් දෙක තුනක් දාලා තියෙනවා මේ හරියේ. ඉතින් මගේ හස්බන්ඩ්ගේ වැඩේ තමා උදේ හවස මේකට වතුර දාලා රැක ගන්න එක. ඇත්තටම මෙච්චර ලස්සනට මේ තවාන තියෙන්න හේතුව තමා මගේ හස්බන්ඩ්ගේ උත්සාහය සහ කැපකිරීම කියලායි මම හිතන්නේ. ඉතින් අපි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒ වගේම ගොඩක් කැපකිරීම කරන්න ඕන. ඉතින් ගොඩාක් කැපකිරීම කරලයි අපි මේ තත්ත්වයට අපේ හේන ගත්තේ. දැන් මේ යාළුවනේ අපි පැල පොඩ්ඩක් අස් කරගන්නම් කියලායි බැලුවේ. මොකද දැන් අපිට වැස්සක් එනකන් ලොකුම වැඩක් නැහැ. වලවල් ටිකක් ගහලා තියෙනවා හස්බන්ඩ්. ඒත් වලවල් ගහන්නත් අමාරුයි. මොකද පොළව තෙතමනේ නැති නිසා. ඉතින් අපි මේ පැල අස් කරගන්න තමා මේ දැන් දෙන්නත් එක්ක ලෑස්තිය. අපේ ඇඳත් දිරලා තමා තිබුණේ. ඔයාලා මගේ පළවෙනිම බ්ලොග් එක බැලුවා නම් මේකේ තියෙනවා අපේ කලින් ඇඳ තිබුණ විදිහ. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ මේ ඇඳ හදාගන්න. ඇඳ හදාගෙන ඉවර වෙලා ඊටු ටික පිළිවෙලට අස් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපේ හස්බන්ඩ් අමාරුවෙන් හදපු වලවල් ටික. මේ බලන්නකෝ හරිම අමාරුවෙන් තමයි මේ වලවල් ටික ගහලා තියෙන්නේ. ඉතින් මං චූටික් කිව්වත් පොඩ්ඩක් පල්ලෙහාට එක්කන් යනවා එයාට පෙන්නන්න අප්පච්චි මොකද කරන්න කියලා. ඔන්න දැන් ඉතින් ඇඳ නම් හදලා ඉවරයි. දැන් ඉතුරු ඒවා අස් කරගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම මම නම් හරිම ආස තැනක් තමා මේ අපේ හේන. ඇත්තටම මං කලින් vlog එකෙත් කියලා තියෙනවා හරිම නිස්කලංකයි. හරිම නිදහස්. අපි ඉන්න ගෙදරටත් වඩා හරිම නිදහස් පරිසරයක් ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මං හරිම ආසයි මෙතෙන්ට වෙලා කාලේ ගත කරන්න. ඒත් ඉතින් බබාලත් එක්ක ටිකක් අමාරුයිනේ. ඒ නිසා තමයි ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ නම් අපේ චූටික්කිව නිදි කරලා අපි උඩ නැන්ද කෙනෙක්ගේ ගෙදරක තියලා එයාට බලා ගන්න කියලා තමයි මේ වැඩ ටික කරන්නේ.
පැල අස් කරගත්තට පස්සේ අපි බබාලා වුණත් මෙතන ගෙනත් තියාගෙන අපිට කාලය ගත කරන්න වුණත් පුළුවන්. හදිස්සියේ වැඩ කරන කෙනෙකුට තේ එකක් හරි හදලා දෙන්න මෙතන පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ නිසායි අපි මේ ටික මේ ඉක්මනින්ම අස් කරගන්නේ. මොකද වැස්සක් ආව ගමන් අපි කරන්නේ පැල හදන එක. ඊට පස්සේ අපිට නිදහසේ ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ඔසඳ බබා හිටියනම් මෙතන අද ගොඩක් උදව් කරනවා අපිට. මගේ ගේ අස් කරන ලොග්ස් වල එයා ගොඩක් උදව් කරන ඒවා තියෙනවා. ඉතින් එයා මොන්ඩිසෝරි යවලා තමා අපි දෙන්නම ආවේ. මං ඉස්සර ඉඳලම ආසයි හස්බන්ඩ් මොකක් හරි වැඩක් කරනවා නම් ඇවිල්ලා උදව් කරන්න. එයාත් කැමතියි අපි ඇවිල්ලා එයාට උදව් කරනවට. ඉතින් ඒ වගේම අපි දෙන්නත් එක්ක එකතු වෙලා කරන හැම වැඩක්ම සාර්ථක වෙලා තියෙනවා. හේනක් කරනකොට ඉතින් ලාභ වගේම පාඩුත් සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයකටම මුණ දෙන්න බලාගෙන අපි වැඩ කරන්න ඕන. අපි දැන් මේ හේන් කරන්න පටන් අරන් අවුරුදු 3ක් වෙනවා. ඒ අවුරුදු 3ටම නම් අපිට කිසිම පාඩුවක් සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ පාර අපේ හස්බන්ඩ් තනියෙන් වැඩ කරන්නේ. මොකද ගිය පාරවල් වල මං හස්බන්ඩ් ගොඩාක් උදව් කරා. එයාගේ හැම දෙයකටම මං එයාගේ ළඟින් හිටියා. ඉතින් දැන් බබා නිසා මට ඒව කරන්න අමාරුයිනේ. මම ප්‍රාර්ථනා කරනවා මගේ හස්බන්ඩ්ට කිසිම කරදරයක් බාධාවක් එල්ල නොවී මේ වගාවන් දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න කියලා. ඉතින් ඒක තමයි මගේ සතුට. මම දැන් මේ ටික අතුකා ගන්නවා. බිම වැලි වගේ තියෙනවා ගොඩක් දූවිල්ල වගේ. ඉතින් ඒ ටික ඉක්මනින් අතුකා ගන්නවා. මොකද චූටික්කිය හැරුණොත් එහෙම ටිකක් අමාරුයි කරගන්න වැඩ. ඉතින් මං උදේම බුදු පිළිමෙකුත් අරගෙන ආවා. මෙතන තියන්න පහනකුත් අරගෙන ආවා. ඒත් ඉතින් පහන නම් අවුලන්න බැරි වුණා හුළඟ වැඩි නිසා. අන්න දැන් ඉතින් අපි අස් කරගෙන ඉවරයි අපේ පැල. ඉතින් බලන්නකෝ කොහොමද කියලා. ඉතින් අපිට තියෙන දේවල් වලින් අපි මේ පැල ලස්සන කරගත්තා. පොඩි ලිපකුත් හදාගත්තා. ඉතින් මොන හරි උණු කරගන්න වතුර ටිකක් හරි උණු කරගන්න පුළුවන් වෙන නිසා පොඩි මේසයක් වගේ එක්කුත් හදාගත්තා මෙතනින්. ඉතින් ඔච්චර තමා. ඉතින් ඉස්සරහට මීට වඩා මම ලස්සන කරගන්න බලාපොරොත්තු වෙනවා මගේ පැල. ඉතින් ආයෙත් පාරක් මං කොස්සකින් මෙහෙම අතුගාගෙන වතුර එකක් උණු කරගත්තා. ඒත් ලිප නම් හරියට ඇවිලුන්නේ නැහැ. කොහොම හරි ඉතින් වතුර එකක් රත් කරගෙන මේ තේ එකක් බොන්න තමයි අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ. ගොඩක් මහන්සියි දැන්. මං ත්‍රිපෝෂාග්ගලයකුයි හකුරු කැට ටිකකුයි ගෙදරින් අරගෙන ආවා. දැන් ඉතින් අපි තේ ටික බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දෙන්න කතාවක් දාගෙන තේ එකක් බිව්වා. මං හරිම ආසයි හස්බන්ඩ් එක්ක නිදහසේ මේ වගේ තේ එකක් බොන ගමන් කතා කර කර ඉන්න. ඉතින් අපි කතා කර කර තේ එකත් බිව්වා. ඉතින් යාළුවනේ අදට මං මගේ vlog එක අවසන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැති අලුත් යාළුවෝ ඉන්නවනම් මගේ channel එක subscribe කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් මං අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් එක්ක එකතු වෙනකන් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.